අනුරාධපුරයේ හෙළ විභූතියේ ස්වර්ණමය සලකුණ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දීර්ඝම සහ වැදගත්ම යුගය ලෙස සැලකෙන්නේ අනුරාධපුර යුගයයි. ක්‍රිස්තු පූර්ව 400 සිට ක්‍රිස්තු වර්ෂ 11 වන සියවස දක්වා දහස් වසරකට අධික කාලයක් විහිදුණු මෙම යුගයේ හෙළ රාජ්‍ය පාලනය බුදුදහම සහ අද්විතීය වාර්තාක්ෂණය මගින් ලෝක ඉතිහාසය තුළ සුවිශේෂී සලකුණක් තබා ඇත. රාජ්‍ය පාලන සහ දේශපාලන ස්ථාවරත්වය අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය පදනම් වූයේ දස රාජධර්මයේ මතය. රජතුමා රටේ නායකයා මෙන්ම සම්පත්වල භාරකරු ලෙස ක්‍රියා කළේය. පාලන ක්‍රමය මධ්‍යගත පාලනයක් පැවති අතර රජුට සහාය වීම සඳහා මැති ඇමති මණ්ඩලයක් සහ ප්‍රාදේශීය පාලකයන් සිටියහ. රාජ්‍ය උරුමය පිය පාර්ශවයෙන් රාජ්‍ය උරුමය හිමිවීමේ සම්ප්‍රදායක් පැවති අතර පණ්ඩුකාභය දේවානම්පියතිස්ස දුටුගැමුණු සහ මහා පරාක්‍රම බාහු පොළොන්නරු යුගයට පෙර පදනම දැමූ වැනි රජවරුන් රට එක්සේසත් කිරීමට මූලික විය. විදේශ සම්බන්ධතා රෝමය චීනය සහ ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයන් සමග රාජ්‍යතාන්ත්‍රික වෙළඳ සම්බන්ධතා පවත්වා ගැනීම තරම් අනුරාධපුර පාලනය ශක්තිමත් විය. බුද්ධාගම සහ සංස්කෘතික බැඳීම අනුරාධපුර යුගයේ සංස්කෘතික පරිවර්තන හිමි වූයේ මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනයත් සමගය. මේ හුදු ආගමික වෙනසක් නොව මුළු මහත් සමාජ දේහයේම නව පිබිදීමක් විය. වැවයි දාගබෑ සංකල්පය ගම කේන්ද්‍ර කරගත් ආර්ථිකයත් පන්සල කේන්ද්‍ර කරගත් ආධ්‍යාත්මික ජීවිතයත් අතර මනා බැඳීමක් ඇති විය. කලා ශිල්ප මහා ස්තූප රුවන්වැල් සෑය ජේතවනය අභයගිරිය සමාධි බුද්ධ ප්‍රතිමාව සහ අවකරණ පිළිමය වැනි නිර්මාණ ලාංකීය කලාකරුවාගේ සහ ඉංජිනේරුවාගේ දක්ෂතාවයට සාක්ෂි දරයි. අධ්‍යාපනය මහා විහාරය සහ අභයගිරිය වැනි ආයතන එවකට ලෝකයේ පැවති ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ලෙස පැවතිය හැකිය. වාරිතාක්ෂණ සහ ප්‍රෞಢත්වය ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාර ලෙස විරුදාවලි ලැබුවේ අනුරාධපුර යුගයේ දියුණු වාරි පද්ධතිය නිසාය. මහා වැව් කලා වැව මින්නේරිය වැව වැනි දැවැන්ත නිර්මාණ මගින් කුසකර්මාන්තය ස්වයංපෝෂිත විය. විසෝකොටුව ජල පීඩනය පාලනය කිරීම සඳහා හෙළ ඉංජිනේරුවන් ලොවට හඳුන්වා දුන් අසමසම තාක්ෂණයකි. ඇල මාර්ග ජයගංග වැනි ඇල මාර්ග බැසීම ඉතා සියුම් මට්ටමක පවත්වා ගැනීම සතපුම්කට අඟල් කීපයක් බැසීමට විස්මිත ඉංජිනේරු ශිල්පයකි. අවසාන සටහන අනුරාධපුර යුගය යනු හුදු කාල පරිච්ඡේදයක් නොව ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ අඩිතාලමයි. ස්වයංපෝෂිත ආර්ථිකයක් ප්‍රතාපවත් රාජ්‍ය පාලනයත් සහ ගැඹුරු ආධ්‍යාත්මික සංස්කෘතියත් එක්තැන් වූ එම යුගය අදටත් අපගේ අභිමානය පනගන්වන ජීවමාන සාක්ෂියකි. අනුරාධපුරයේ නටබුන් වූ සෑම ගලක්ම සෑම වැව් දියකම ලියවී ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගේ නොසැලෙන ධෛර්ය සහ බුද්ධි මහිමයයි.